මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා වීජීය ප්‍රකාශන දෙකක් ඒකය වැඩි කරන්න. අපි උදාහරණයක් එක්ක කතා කරමු. x ඍණ 2 වැඩි කරනවා x ඍණ 3. ඉතින් මේ වරහන් වලින් තියෙන්නේ වැඩි කිරීම. මම මෙයා මෙන්න මෙහෙම කොටුවකට දානවා. x ඍණ 2 x ඍණ 3. දැන් මම මොකද කරන්නේ? මෙයාලව වැඩි කරනවා. x වැඩි කිරීම x මට එන්නේ x වර්ගය. 2 වැඩි කිරීම 3 6යි. ඍණ වැඩි කිරීම ඍණ ලකුණු සමාන නම් එන්නේ 10. ඊට පස්සේ මට වැඩි කරන්න තියෙනවා x ඍණ 2කින් වෙනස් ಜಾති දෙකක්. ඒ හින්දා මේ දෙන්නගෙන් ඍණ 2 අරගෙන මෙයාගෙන් x ව ළඟ ලියනවා. ඊළඟට x වැඩි කරන්න තියෙනවා ඍණ 3. ಜಾති දෙකක්. ඒ හින්දා ඉස්සලාම ඉලක්කම ලියාගෙන ඍණ 3 ඊට පස්සේ x ව ලියා ගන්නවා මෙතන. දැන් මෙන්න මේ සංගුණක ගත්තාම මෙයා ඍණ 2යි. ඍණ 2යි කියලා කියන්නේ ඍණ බෝල 2යි. මෙයා ඍණ 3යි. ඍණ 3යි කියලා කියන්නේ ඍණ බෝල 3යි. එතකොට මේ ඔක්කොම එකට ඇල්ලුවාම මට තියෙන්නේ ඍණ හින්දා ඍණ 10. මේ 1යි 2යි 3යි 4යි 5 හින්දා 5 දානවා. මේ දෙන්නගේම x තියෙන හින්දා x දානවා. මෙන්න මෙයා තමයි ඔන්න ඔක්ට උත්තරේ වෙන්නේ. තව උදාහරණයකට යන්න. y ධන 2 වරහණෙන් කියන්නේ වැඩි කිරීම y ධන 4. මම දා ගන්නවා ලොකුවට කොටුවක් y ධන 2 ධන 2 y ධන 4 ධන 4. දැන් මම මොකද කරන්නේ? එන්න මේ අයව වැඩි කරනවා. y වැඩි කිරීම y වර්ගය. 2 වැඩි කිරීම 4 8යි. ධන වැඩි කිරීම ධන ලකුණු සමාන නම් ධනයි. දැන් මෙයා වැඩි කිරීම මෙයා ඉන්නේ මෙයා y මෙයා ධන 2යි. ඒකට ධන 2 මම ලියනවා වැඩි කිරීම y වෙද්දී y ව ලියනවා. මෙතනින් ධන 4 වැඩි කිරීම y මම හින්දා ධන 4 ලියනවා y පස්සේ ලියනවා. දැන් මම මෙන්න මෙයාලගේ සංගුණක ගන්නවා. ධන 4යි ධන 2යි. ධන 4යි ධන 2යි කියන්නේ ධන බෝල 1යි. ධන 4යි කියලා කියන්නේ ධන බෝල 4ක් තියෙනවා. මේ ඔක්කොම එකට ගත්තට පස්සේ ඔක්කොම ඉන්නේ ධන. එහෙනම් ධන දානවා. ගාන 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි මේ දෙන්නගෙම y තියෙන ඉන්න y කියලා දාන්න. ඒකට ඕකට උත්තරේ වෙන්නේ මෙන්න මෙයා. අපි යන් තව ගානකට ඒකජ වීජ්‍ය ප්‍රකාශන දෙකක් තියෙන්නේ වැඩි කරන්න. ගැහුවා අර කොටුව a ඍණ 3 a ධන 2 ධන 2. දැන් මෙයාලව පිට මොනවා කරන්න තියෙන්නේ ගුණ කරන්න තියෙන්නේ. a වැඩි කිරීම a වර්ගය. 3 වැඩි කිරීම 2 6යි. ඍණ වැඩි කිරීම ධන ලකුණු අසමාන ඍණ. මට දැන් වැඩි කරන්න තියෙනවා මේ දෙන්න. ඒව ඍණ 3. එතකොට මම ඍණ 3 මෙයා ලිව්වා මෙතන ඒව දානවා ඊළඟට. මෙතන ධන 2 මෙයත් එක්ක වැඩි කරාම ඒව දානවා. දැන් ඒ ඉන්න හින්දා මෙයා ඒ වෙනවා. සංගුණක වෙන්නේ ඍණ 3යි.
ඍණ 3යි කියලා කියන්නේ ඍණ බෝල 3යි ධන 2යි. ධන 2යි කියලා කියන්නේ ධන බෝල 2යි. දැන් මේ ඔක්කොම එකතු කරාම මෙයයි කැපිලා ගිහලා මට ඍණ විදිහට ගියපු බෝල 1යි ඉතුරු වෙන්නේ. ඍණ 1යි මම 1 ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ හින්දා මට එන්නේ ඍණ විතරයි. ඍණ 1. ඔන්න මෙන්න මෙයා තමයි මේකට උත්තරේ වෙන්නේ. තව උදාහරණයකට යන්න. මේ දෙන්න ගුණ කරන්න තියෙන්නේ. මොකද කරන්නේ ඉස්සලාම මම මගේ අන්න අර වගුව ගැහුවා. b b ධන 3 ධන 3 b b ඍණ 1 ඍණ 1. දැන් මම මෙන්න මේ දෙන්නව වැඩි කරනවා. b වැඩි කිරීම b මට එනවා b වර්ගයක්. මම මෙන්න මේ දෙන්නව වැඩි කරනවා. 3 වැඩි කිරීම 1 3යි ධන වැඩි කිරීම ඍණ ලකුණු අසමාන ඍණ. දැන් මම මෙන්න මේ දෙන්නව වැඩි කරනවා. වැඩි කරද්දී මෙන්න මේ ධන 3 මෙයාගෙන් වැඩි කරද්දී මම ධන 3ව මෙතනින් ලියා ගන්නවා. b ව දෙන්න දෙනවා. මෙයාගේ ඍණ 1 මම ලියා ගන්නවා. මෙයාවත් වැඩි කරන්න තියෙන්නේ. ඍණ 1 මෙතනින් ලියා ගත්තා. b දැම්මා. දැන් සංගුණක මෙයාත් b හින්දා මෙයාත් b වෙනවා. මෙයාගෙන් ධන 3යි 1යි 2යි 3යි මෙයාගෙන් ඍණ 1යි ඍණ 1යි. මේ ඔක්කොම එකට ඇල්ලුවට පස්සේ මෙයා කැන්සල් අවුට් වෙනවා. ධන තියෙන හින්දා අවසාන උත්තරේ ධන. 1යි 2ක් තියෙන හින්දා ධන 2 තමයි ඉන්නේ. එයාව දානවා මෙතන. මේකට උත්තරේ වෙන්නේ මෙන්න මෙයා. බීජීය ප්‍රකාශන සුළු කරන්න තියෙනවා 9 වසරේදී ගුණ කරන්න 10 වසරේදී 11 වසරේදී ඒ වගේම ඕ ලෙවල් වලට එනවා. ඒතර ඕ ලෙවල් වලට එහාට ගණිත විද්‍යා විෂය හදාන්න කට්ටියට මේක දැනගන්න ඕනේ. මෙන්න මේවා ටිකක් ළමයි අමාරු කියන දේවල්. මම සාම්ප්‍රදායිකව පොතේ දෙයින් පොඩ්ඩක් එළියට ගිහලා අලුත් විදිහට කියලා දුන්නේ. try කරන්න. හරිම ලේසියි. ඔයාලට ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. අපි ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.